දෙපැත්තේ ඉන්න අය එන්නේ පායිස්රාට ඔය ඉන්න කයි කරනවා සාදුකාර දෙලා අපේ කාර්යය නමස්කාර කරමු. ඒක තමයි දේශී මාළියේ පණින්න එක නැද දෙන්න එක අපිට
සුවිශාල ජනතාවට ධර්මයේ කියා දෙන්නට ධර්මයේ හැසිරෙන්නට අවස්ථාවක් සලසා දෙන්නට උන්වහන්සේ ගන්නා නිමිත්තට අපි නමස්කාර මේ වන විට උන්වහන්සේ Bagian apa? Salur apa kecil?
මේ හිත ආලෝකමත් කරගෙන ඉන්නවා. හිත ආලෝකමත් කරගන්නට පුළුවන් නේ. මෛත්‍රිය, සිහිය, දයාව, කරුණාව මේව තමයි හිත ආලෝකමත් කරන පහන. ඒව තමයි මම හිතන්නේ අපි දල්වාගෙන ඉන්නේ. මේ දල්වාගන්නට උත්සාහ කරන ගමන් ඒ නිසා මේ පහන දැලේ ආලෝකය වගේ අපේ සිත පහන වේවා. අපේ සිතට මෛත්‍රිය ආලෝකයක් වේවා. අපේ සිතට සිහිය ආලෝකයක් වේවා. හරි හාමුදුරුවෝ වලිගේ මල්ලට දෙන්න. මේක ඊට කොටක් දෙන්න හාමුදුරුවෝ මේ ආකාරයට අපි ප්‍රාර්ථනා කරනවා. මේ පහන් නල්ලනවා. කිසිම කෙනෙකුට අනේ නිවිතේ කියන්නට අවශ්‍ය නැහැ. අපි හිතනවා මේ ජීවිතයේ බොහෝම තාවකාලිකයි. මේ පැත්ත හොඳට ඉඳ තියන් මේ කට්ටිය පොඩක් බස් අපි කවුරුත් විශ්වාස කරන්නට ස්ථීර බලාපොරොත්තු තියාගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි අපි හැම කෙනාටම ආදරය කරමු. අපි හැම කෙනාටම එයා ඔහොමයි, එයා මෙහෙමයි, එයා එහෙමයි. එහෙම තමයි එක එක්කෙනා ගැන හිතන්නේ. ඇයි අපි එහෙම හිතන්නේ? එහෙම හිතන්නට අවශ්‍ය නැහැ. අපි අපිට පුළුවන් දේ කරමු. අපි අනිත් කෙනාට පුළුවන් දේ කරන්න ඉඩ දෙමු. එහෙම වුණා නම් අපේ ගම්මාන මීට වැඩිය ලස්සනයි. හැබැයි එහෙම ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වගේ ධර්ම දේශනාවක් කරන වෙලාවක අපි හැම කෙනාම ප්‍රාර්ථනා කරමු පුළුවන් කෙනාට ඉස්සරහට ආවිල්ලා වැඩක් කරන්න ඉඩ දෙන්න ඕන කියලා. ගම්මානවල එහෙම ඉඩ දෙන්නේ නැහැ නේ ගම්මානවල. අපේ ගමේ මිනිස්සු පුළුවන් කෙනාට වැඩක් කරලා ඉස්සරහට එන්න ඉඩ දෙන්න ටිකක් හිතේ ඊර්ෂ්‍යාවක් තියෙනවා. මහා මොකද්ද කුහකකමක් තියෙනවා. එහෙම වුණාම ගමත් පස්සට යනවා අපිත් පස්සට යනවා. ඒ නිසා පින්වතුනි මේ වගේ ධර්ම දේශනාවකදී අපි කල්පනා කරන්නට අවශ්‍යයි අපිත් එක්ක ඉන්න ඕනෑම දක්ෂයෙකුට අපිත් එක්ක ඉන්න ඕනෑම වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට ඒ වැඩ කරන්න ඒ දක්ෂකමට ඉඩක් දෙන්නට අවශ්‍යයි කියලා. එහෙම වුණොත් අපි සියලු දෙනාටම සැනසීම ලැබෙනවා. අපි සියලු දෙනාටම සතුරු වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. තව ස්වල්ප මොහොතකින් අපේ හාමුදුරන් වහන්සේ දේශකයන්න් වහන්සේ මේ විශේෂ පීඨිකාවට වැඩම වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා අපි හැම කෙනාම සුන්දර ප්‍රාර්ථනාවක් තියාගමු. අපිත් එක්ක ඉන්න හැම කෙනාම දක්ෂයෙක් නම් අපිත් එක්ක ඉන්න හැම කෙනාම වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් අපිත් එක්ක ඉන්න හැම කෙනාම ඔබ සමග එකට ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් නම් කැමති කෙනෙක් නම් අපි ඒ අයට ඉඩ දෙමු. එහෙම වුණාම අපේ ගම්මාන අපිට දිනු කරන්න පුළුවන්. තව කවුරුත් දිහා බලාගෙන ඉන්නේ නැතුව. හොඳයි. ඔය එළියේ පාර දිගේ ඉන්න අයට තව පුංචි ඉඩක් තියෙනවා යහපැත්තේ අපේ බෝධියට යහපැත්තෙන් යහපැත්තේ දොරෙන් ඇතුල් වෙන්න පුළුවන් තව පොඩි ඉඩ කොටසක් තිබෙනවා කියලා අපිට සංවිධායක මණ්ඩලය දැනුම් දීලා තියෙනවා. ඒක නිසා පාරේ රැඳී සිටින අය යහපැත්තේ දොරෙන් ඇතුල් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඔබට තවත් කීප දෙනෙකුට ඒ ඇතුළට යන්න සංවිධායක මණ්ඩලය අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඇතුළේ ගිහිල්ලා ඒ අයට ඒ තැන්වල ඉන්න ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය ඉඩකට ලබා දෙන්න කියන කාරණේ අපි මතක් කරනවා. හොඳයි චානුක. ඔබ මොන හරි කියන්න නැති. ඇත්තරම ජයශ්‍රී මහත්මයා ඔව් කියන්නේ ලොකු දෙයක් නැහැ. සංඝ ගුණ සජ්ජායනා කරන්නට දන්නවද? ඇහුන්නේ නැහැ. සාදුකාරයා
සාදු 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 නේද ජයසුර මහත්මයා සංඝගුණ අපි කියනවා මේ මාස එවං අචින්තියා සංඝා සංඝගුණා අචින්තියා අචින්තේසු පසන්නානං විවාකෝ හෝති අචින්තියෝ නේද අම්මා කොච්චර වටිනවද සංඝගුණ චානුක එතක මට තව පිරිකරක් පූජා කරනවා කියලා දැනුම් දීලා තිබෙනවා. සීතා රත්නායක මහත්මිය උතුම් ධර්ම අවබෝධය පිණිස පිරිකරක් පූජා කරනවා කියලා. ඒ වගේම එම්.යු. පොඩිමැණිකේ මහත්මිය පවුලේ දුවා දරුවන්ට ආශිර්වාද සෙත් පිරිකරක් පූජා කරනවා කියලා. ඒකත් අපි සීපත් කරමින් අපි එහෙමනම් ස්වාමින් වහන්සේ වඩම කරවා ගන්නට අපි කවුරුත් සූදානම් වෙමු. මේ වෙනකොට ඇත්තටම පිරිකර 48ක් පූජා මේ නිවේදන සංවිධායක මණ්ඩලයටයි සියලු දෙනාම විහාරයේ දොරටුව අසලට එන්න. ආවාසයේ දොරටුව අසලට. සංවිධායක මණ්ඩල සියලු දෙනාම ආවාසයේ දොරටුව අසලට එන්න. ටෙස්ටිං 1 හරි අපි හඬ නිහඬ කරන්න යන්නේ ගම්පොළ ගායකයාගේ හඬ ඇහෙනවා තව ටිකකින් ඒ තමයි දුක දැනුණා දුකට හේතුව තේරුණා තථාගතයාණෙනි කොච්චර වටිනවදනේ තථාගත කියලා කියන්නේ අවබෝධයට පත් වෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේ තථාගත කියලා කියන්නේ උන්වහන්සේට සුගත කියලාත් කියනවා හරි ඒ මිහිරි ස්වරයෙන් වර්ණිත වෙච්ච නේද
රාගධාරී සංගීතය ලෙස නැහැ නේද? ಭಾರತයේ භාගතුන් වහන්සේගේ බුද්ධ දේශය අම්මා. ඉතින් ඒ මහා උරුමය ඇහෙනවා තව සුළු මොහොතකින්. මග දෙපස මං යලිත් සිහිපත් කරනවා ජයසූරිය මහත්තයා මතක් කරා වගේ මග දෙපස අවහිර කරන්න එපා. හරි? ඇහෙනවා ඇති මග දෙපස අවහිර කරන්න එපා. මොකද මේ ධර්ම දේශනාවක් නේද? කායන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු නේද? සංවර වෙන්න මේ නිවෙන්න තමයි අපේ හාමුදුරුවනේ මේ ධර්මයේ දේශනා කරන්නේ. නිවෙන්න යන දහමක් අහන්න ඉඩ සැලසපු බලංගොඩ සමිත නායක මාහිමිපාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. वंशये शाक्य परपुरे संविति रजसीरे ඔපවත් කරමින් මෙලොවට බිහි වූ සිදුහත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරන අවකන කවුරුත් දැන සිටියේ ලෞතුරු සම්මා සම්බුදු පදවිය ඔබටයි හිමි වූයේ සිද්ධාර්ථ ගෞතම භව දුක්ඛ ශුන්‍යම් දේවාධිදේවම් लोकग्रजनतं सिद्धार्थ भवदुःखशून्यं देवाधिदेवं लोकग्रजनतं वन्दे भगवन् अरहतं वन्दे सुखदं भगवन्तं वन्दे बुद्धं भगवन्तं वन्दे वन्दे भगवन्तं विरुवाना सरसना है मवर सितनी සියලු දෙනාම සබ්බනගා සාධිකාරයක් අනිකුත් අයට අපහසුයක් නොවන ලෙස හැම දෙනාම අසුර ගන්න. අසුර ගන්න හැම දෙනාම. සියලු දෙනාම ශබ්ද නගා සාධුකාරයක් ගම්පොළ
ශ්‍රී සක්තින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාවක සමගාමීව මෙම වර්ෂය තුළ පවත්වනු ලබන පළමු පින්කමයි මේ මොහොතේදී ආරම්භ කරනු ලබන්නේ. මෙම වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරන්නට කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ මේ ධර්මාසනයේ වැඩ සිටින ශ්‍රී ලංකා ද්වීපයේ පුරා සිටින සියලුම ජනතාවගේ හදවත් ඉතාමත්ම ලෙන්ගතුව සොරා ගනිමින් සියලුම ජනතාවට දයාවෙන් සෙනෙහසෙන් ආමන්ත්‍රණය කරමින් ලංකාවාසී ජනතාවගේ හදවත ඉතාමත්ම ආදරයෙන් කරුණාවෙන් වැළඳ ගමින් කටයුතු සිදු කරනු ලබන මමත් ඉතාමත්ම ලෙන්ගතුව හඳුනන කත්නෝරුවේ සිරිධම්ම කියන නම අසන පමණින්ම අපි හැමදෙනාම ඉතාමත්ම හොඳින් ගෞරවය වන්දනය පූජනීයත්වයෙන් සලකනු ලබන ගෞරව කරනු ලබන ගෞරවනීය දේශකයාණන් වහන්සේ අපට දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉතාමත්ම සෙනෙහසින් යුක්තව හමු වෙලා ඇසුරු නිසුරු කරලා ඒ නිසාම ගම්පල පුරවර ලබන ධර්ම දේශනාමය පින්කම මෙම විහාරස්ථානය තුල සිද්ධ කරන්නට අපගේ හාමුදුරුවන් වහන්සේ අපට අවස්ථාව ලබා දෙන්නට යෙදුණා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවනේ ගම්පල පුරවරේ ජනතාව වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේට අපගේ වන්දනය අපගේ නමස්කාරය අපගේ ගෞරවය පුද කරනු ලබනවා. ගම්පල පුරවරය කියලා කියන්නේ ඔබ අපි හැමදෙනාම දන්නා පරිදි පසුගිය දින කිහිපේ පුරා ඇති වුණා වූ ආපදා තත්වෙන් වැඩිම ව්‍යසනයකට ගොදුරු වුණු නගරය. මේ නගරය තුල ජීවත් වෙන බොහෝ පිරිසක් ඔවුන් දන්නේම නැතුව මේ ලෝකයෙන් නික්මිලා ගියා මහරෑ. ඒ දුක ඒ වේදනාව මේ ප්‍රදේශයේ ජනතාවගේ හදවත් තුල තිබෙන අවස්ථාවකයි ඔබ වහන්සේ ගම්පල පුරවරයට වැඩම කරනු ලබන්නේ. මේ මිනිස්සු ඉල්ලීමක් කළා අපිට කත්නෝරුවේ හාමුදුරුවෝ වැඩම බණක් අහන්න හදලා දෙන්න හාමුදුරුවනේ කියලා. අපෙන් ඉල්ලුවේ නැහැ. ඉල්ලීම ඔබ වහන්සේට අපි මතක් කළායින් පස්සේ ඔබ වහන්සේ ඊ타ත්ම නිහතමානීවේ අවස්ථාව අපට ලබා දෙන්නට යෙදුණා. ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරුවනේ මේ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති මේ ව්‍යසනයට ගොදුරු වුණ බොහෝ පිරිස් වෙනුවෙන් ඔබ වහන්සේ මට මේ විහාරස්ථානයට බොහෝ දේවල් එව්වා. සමහර වෙලාවට රෑ 1යි 2යි ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කෝල් ගන්නවා. හාමුදුරුවනේ මේ කත්නෝරුවේ හාමුදුරුවෝ ඔබ වහන්සේට බඩු වගයක් එව්වා. අපි නිදාගෙන ඉන්න වෙලාවේ උන්වහන්සේ අවදි වෙලා අපි වෙනුවෙන් බොහෝ වෙහෙස වෙලා ඔබ වෙනුවෙන් බොහෝ දේවල් මේ විහාරස්ථානයට ලබා දෙන්නට යෙදුණා. ඒ වෙනුවෙනුත් ඔබ වහන්සේට මේ මොහොතේදී අපගේ නමස්කාරය අපගේ ගෞරවය පුද කරනු ලබනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව මේ ව්‍යසනයෙන් තමන්ගේ හිතවතුන් තමන්ගේ ආදරණීයන් තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන්ගේ දරුවා නැති වෙලා වේදනාවට පත් වෙලා ඉන්න වෙලාවේ ඔබ වහන්සේ අපට දැක් වූ සහයෝගය අපි තාමත්ම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. වැඩි වෙලාවක් ගත කරන්නට මේ අවස්ථාවක් නොවේයි. මොකද කාල වේලාව ඉක්ම ගොස් තිබෙන නිසා. කෙසේ නමුත් මේ ධර්මදේශනාමය පින්කම සංවිධානය කිරීමේදී
අපට ප්‍රධාන දායකත්වය ලබා දෙන්නට යෙදුනේ මෙම නගරයේ කීර්තිමත් වෙළඳ ව්‍යාපාරයක් සිදු කරනු ලබන ශ්‍රයානී හෝටල් අධිපතිතුමා අධිපතිතුමිය ඒ දෙපළගේ ප්‍රධානත්වයෙන් දරුවන් දෙපළත් සහභාගී කරවගෙන ඒ වගේම අපිට ඊට අමතරව තවත් පින්වත් බොහොමයක් අපට ආධාර උපකාර සහයෝගයන් ලබා දෙන්නට යෙදුණා. ඒ හැම දෙනාමත් නම් වශයෙන් සිහිපත් නොකළත් ඒ හැම දෙනාම අපි විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් පස්සේ ඔබ වහන්සේ ගම්පල පුරවරයට වඩිනවා කිව්වට පස්සේ ඊශ්‍රායලයේ ඉන්න මහත්මයෙක් මට කතා කරලා අවශ්‍ය ඕනෑම දෙයක් සිද්ධ කරලා දෙන්නම් කියලා මතක් කරන්නට යෙදුණා. එතුමාත් මේ පින්කමට දායකත්වයක් දක්වනවා. ඒ වගේම අපි ඔබ වහන්සේට කරන උපහාරයක් හැටියට ගම්පල පුරවරයෙන් ඔබ වහන්සේ ඉදිකරනු ලබන ධර්මශාලාව සඳහා අවශ්‍ය ඒ සීට් විශාල ප්‍රමාණයක් ගම්පල පුරවරයෙන් අද දවසේ ඔබ වහන්සේගේ විහාරස්ථානයට ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒක ගම්පල පුරවරයේ ජනතාවට විශාල ආඩම්බරයක්. කත්නෝරුවේ හාමුදුරුවන්ගේ ධර්මශාලාව වෙනුවෙන් අපටත් දායකත්වයක් දක්වන්න ලැබුණා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න ඒ සඳහා අපට අනුග්‍රහය ලබා දුන්නේ දාස හාඩ්වෙයාර් අධිපතිතුමා. එතුමාත් මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කම සඳහා දායකත්වය ලබා දෙන ගාමිණී නන්දසිරි මැතිතුමා, ශ්‍රයානී සිල්වා මැතිතුමිය, සඳුන් චතුරංග පුතණුවන්, සුපුන් නිසුරංග පුතණුවන්, මදූෂා තරංගනී දියණිය, භාග්‍යා සිල්වා දියණ, මල්ෂා රත්නායක දියණිය කියන මේ දරුවන් මේ සඳහා සහයෝගයේ දායකත්වය දක්වලා තිබෙනවා. දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනුත් මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කොටගෙන උතුම් පින්කම සිදු කරනු ලබන්නේ. ඒ වෙනුවෙන් ඒ සියලු දෙනා වෙනුවෙන් ගම්පල පුරවරයේ ජනතාව වෙනුවෙන් මේ උතුම් ධර්ම ආරාධනා කිරීම සඳහා ප්‍රධාන දායකත්වයගෙන කටයුතු කරනු ලබන ගාමිණී නන්දසිරි මැතිතුමාට මා ආරාධනා කරනවා. සාදු 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 සාදු. මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී ගම්පොළ ශ්‍රී චක්කින්දාරාම දායක පින්වත් හැම දෙනාමත්, ඒ වගේම ගම්පොළ තරුණ බෞද්ධ සංගමය, ඒ වගේම පුද්ගලික බස් රථ සංගමය ඇතුළු සමිති සමාගම් රාශියක් විශාල ශක්තියක් සහයෝගයක් ලබා දුන්නා. ඒ හැම දෙනාමත් සිහිපත් කරමින් ගෞරවනීය හාමුදුරන් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට ආරාධනා කරනවා. අපි හැමදාමත් ඔබ වහන්සේට ඒ ගෞරවය, ඔබ වහන්සේට මේ වන විට ඔබ වහන්සේගේ මේ තිබෙන සාර්ථකත්වය ඉවසා ගන්නට බැරි බොහෝ පිරිසක් අපේ හාමුදුරනේ විවිධ අවලාද නගනවා. ඒ ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකොට උන්වහන්සේට ලේසියෙන් බුද්ධත්වයට පත්වෙන්නට සිද්ධ වුණේ නැහැ. පුළුවන්කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේට පස් මරුවන් පරාජය කරන්න සිද්ධ වුණා. දස බිම්බරම් මාර සෙනග පරාජය කරන්න සිද්ධ වුණා. ඔබ වහන්සේට කිනම් කතාද ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේට එසේ නම්. ඒ නිසා ඔබ වහන්සේ මේ තරුණ ජනතාවට, තරුණ දරුවන්ට, මේ අපේ රටේ බෞද්ධ මහා ජනතාව අසරණ වෙලා යන්න තැනක් නැතුව මොකද්ද කරගන්නේ කියලා හිතාගන්නවත් බැරි වෙලාවක තමයි ඔබ වහන්සේ පහළ වුණේ. ඔබ වහන්සේ දිව්‍ය ලෝකෙන් පැමිණි දෙවියන් විසින් නෙවන ලද දිව්‍ය පුත්‍රයෙක් කියන එකයි මාගේ විශ්වාසය. ඒ නිසා ඒ උතුම් ගෞරවය ලබා දෙමින් ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ ධර්ම දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්ද වෙන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති තී. හොඳයි. ගම්පොළ චක්කින්ධාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තැන්පත් අපේ බලංගොඩ සමිත ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ මේ ස්ථානයට වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි. අපේ මෙහෙණින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාම මේ ගම්පොළ නගරයේ මැද පිහිටි මේ විහාරස්ථානයට පැමිණිලා බලාපොරොත්තු වෙන්නේ මම අර උද්දෘත කරන්න යෙදුණු ගාථා ධර්මයට අනුව සැනසීම හොයාගෙන පතාගෙන අපේ සමිත හාමුදුරුවෝ ගැන ඉතා කෙටියෙන් පොඩි වචනයක් කියනවා නම් මම දකින්නේ සමිත හාමුදුරුවෝ සිංහෙක් වාගේ. සමිත හාමුදුරුවන්ගේ අර උන්වහන්සේගේ තියෙන ඍජුභාවය සමිත හාමුදුරුවන්ගේ තියෙන ඍජුභාවයේ තියෙන වැදගත්කම තමයි ඍජුයි හරි මෘදුයි. ඒ වගේම සංඝ සංස්ථාව සමාජයේ භික්ෂු ශාසනය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිවුර වෙනුවෙන් උන්වහන්සේ පෙනී ඉන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ තමයි සම්බුද්ධ ශාසනය රැකගන්න සංසාරේ පෙරම් පුරාගෙන එන උත්තමයෝ. මේ ගම්පොළට ව්‍යසනයක් ඇති වුණාට පස්සේ මුළු රටටම මේ ගම්පොළින් ආරාධනා ගොඩක් මට ආවා. මං ඒ සේරම සමිත හාමුදුරුවන්ට සම්බන්ධ කරා. මේ වගේ පින්කමක් මෙහෙම සාර්ථකව කරන්න සමිත හාමුදුරුවෝ කොහොමත් දක්ෂයි. උන්වහන්සේට මේ පින්කම් අධික කාර්ය බහුලතාවයක් මැද වැඩ කරන්න හාමුදුරුවෝ හරි කැමතියි. උන්වහන්සේගේ හිතේ තිබ්බ විදිහටම පින්කම සාර්ථක කරගන්න පුළුවන් වුණා. උන්වහන්සේට උවමනාව තිබ්බා ජීවිතේ හිතපු නැති විදිහට. මං ඊයාවට පස්සේ හාමුදුරුවෝ කියනෝ කවදාවත් මේ විදිහට පන්සලට වතුර දාලා නැහැ කියලා.
පිනතුනි මොනාද අපිට ඉතුරු වුණේ? අපි හරි නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. අපි හොඳ රස්සා කරපු උදවිය. අපි හොඳ ව්‍යාපාර කරපු උදවිය. අපි හොඳ රැකියා කරපු උදවිය. අපිට යාන වාහන තියෙන්න ඇති. මිල මුදල් තියෙන්න ඇති. මේ සෑම දෙයක්ම නැති උනේ හිතපු විදිහටද හිතා ගන්නවත් බැරි විදිහටද? හිතා ගන්නවත් බැරි විදිහට. ගම්පොළ විතරක් නෙමෙයි. ලංකාවේ බොහෝ පිරිසක් ගම්මාන පිටින් මේ පොඩි රටට පින්නතුනේ වතුර පාර ඇත්තටම සැර වැඩි. දරුවන්ට දෙමව්පියොන්ට දරුවෝ ජීවිත කාලයක් සංස්කෘතියක් වාගේ ගොඩනගපු පවුල ඉඳන් විනාශ වුණාට පස්සේ අපිට ඇත්තටම අන්තිමයට මතක් වුණේ කවුද? අපේ හිත හැදෙන්න අපි සල්ලි ඉල්ලුවද? අපේ හිත හැදෙන්න අපි රත්තරන් බඩු ඉල්ලුවද? අපෙන් මැරිච්ච කෙනෙක්වත් අපි ඉල්ලුවේ නැහැ. මිනිස්සු හැම තැනම කිව්වේ හාමුදුරුවනේ හිත හැදෙන්න බණ ටිකක් කියන්න. මිනිස්සු සිහියට ගත්තේ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට මගේ ධර්මයෙන් තොර සරණක් නැහැ. අවසානයේ පිහිටට තිබ්බේ මොකක්ද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. කියන්න හිටියේ කවුද? බුදුහාමුදුරුවෝ විතරයි. වැඳපු පුදපු අදහපු ත්‍රිවිධ රත්නය විතරයි. අපේ ඉදිරිවාදිකම් වලින් වැඩක් තිබ්බද? අපේ වෛරක්කාරකම් වලට මොකද වුනේ? අපි තරහ පිරිමහපුවට මොකද වුනේ? අපි ගොඩ ගහගත්තුවට, අපි බෙදාගත්තුවට පින්නතුනේ මේ සෑම දෙයක්ම මේ කවදා හරි වෙන්න තියෙන දේ අපිට ටිකක් කලින් වුණා. ඒකයි උනේ. ඇතිවෙච්ච දේවල් නැති වෙන එක සහ වෙන් වෙන එක මේක කවදා හරි වෙන්න තියෙන දෙයක් නේ. අර ඒක ටිකක් පින්නතුනේ මේ ඉක්මන් වුණා. නමුත් අපි දැන් මේ සූදානම නැවත නැගිටින්න. ධර්මානුකූලව දැනගන්න ඕන, හිත හදාගන්න ඕන මොකක්ද මේ වෙච්ච දේ කියලා. සමහර තැන්වල සමහර සිද්ධි දිහා බලනකොට පැහැදිලිවම පේනවා කර්මය කොච්චර බලගතු වෙන්න ඇද්ද කියලා. දෙපැත්තෙන් වතුර දාලා මිනිස්සු ගෙවල් ඇතුළේ හිර වෙලා මැරුණේ නැද්ද? දොර අරගන්න බැරුව මිනිස්සු මැරුණේ නැද්ද? පින්නතුනේ පස්සට පැය 18කට වැඩියෙන් ඉඳලා බේරිච්ච මිනිස්සු හිටියනේ. එහෙම හිටියේ නැද්ද? හිටියා. හරි පහසුවෙන් බේරෙන්න තිබිලා පහසුවෙන් මැරුණා. බේරගන්න අමාරුවෙන් ඉඳලා හරි පහසුවෙන් බේරුණා. සංසාර පුණ්‍ය ශක්තිය, කර්ම ශක්තිය බොහෝ දේවල් වලට බලපානවා. පින්නතුන් රසවාහිනිය සඳහන් වෙනවා උත්තර පබ්බත විහාරේ මම මේ දේශනා කරන්නේ ඔය බණ අහන එකේ තියෙන වටිනාකම.
මොන ක්‍රමයෙන් මැරෙන්න වේද අපි දන්නේ නැහනේ. පහුගිය කාලේ වතුර ඇවිල්ලා නැති වුණා. කවුද දන්නේ තව මොකක් වෙයිද කියලා. කර්මය බලවත් වුණාම පින්නතුනි වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. එතකොට දැන් සූදානම් වෙන්න ඕනේ. මොන ආත්මේ ඉපදිලා හිටියත් කමක් නැහැ. එක ගැරන්ඩියෙක් ඉන්නවා උත්තර පබ්බත විහාරයේ අසල. S2 අන්ධ වෙලා. ආහාර හොයාගෙන යන්න බෑ. කබරේක් ඇවිල්ලා දැන් මේ ගැරන්ඩියක් ගිලින්න ලෑස්තිය. ධාන සම්පත් ලැබලා හිටපු හාමුදුරුවෝ මේක දකින්නෝ. හැමදාම සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරනකොට ගැරන්ඩියට මේක හුරුයි. අර අහලා තියෙනව නේද සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ සෑම රතියකට වඩා උසස්ම ශ්‍රේෂ්ඨම රතිය මොකක්ද? ධර්ම රතිය. දැන් ඔය පාරදිහත් එක්ක සෙනග ඉන්නවනේ නේ. තරුණ මහත්තුරු ඉන්නවා මෙතන. මං කියන්නේ මේ කියන මොකවත් තේරුම් නැති වුණාට කමක් නැහැ. අපි ඔය හින්දි සින්දුවක් දැම්මත් ඇඟිලි දෙක දණිහෙ වදින්නේ නැද්ද? ඒ තේරිලාද? ඒ රතිය, ශ්‍රුතිය. ඒ වගේ තමයි මේ ධර්මයට බණ අහන්න ඕන කියලා හිතිච්ච එක ඇති බණ අහනවා කියලා දැනගත්තාම ඇති. අර ගැරන්ඩියාට හෙන්න හාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරා. අවසාන මොහොතේ හිත පිහිටුවේ කොහාටද? ධර්මයට. අපි ප්‍රාර්ථනා කරන්න ඕන. මම මෙහෙම බණ කිව්වට කවුද දන්නේ කොහොම මැරෙයිද කියලා? අපේ ප්‍රාර්ථනාව වෙන්න ඕන මොකක්ද? කොයි මොහොතේ හරි කමක් නැහැ මරණය අතේ තියෙනකොට සිහිපත් වෙන්න ඕන මොකක්ද? පින්නතුනේ ධර්මය. අර අහලා තියෙනව නේද ධම්මික උපාසක මහත්තයා. මහා සංඝරත්නය වැඩම කරලා පිරිත් දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රය. දේශනා කරනකොට දිව්‍ය ලෝකවලින් දිව්‍ය විමාන දිව්‍ය රථ ඇවිල්ලා ධම්මික උපාසකට කියනවනේ අපේ එකට එන්න අපේ එකට එන්න. දැන් මේ මරණ මංචකයේ ඉන්නවා එළව පේනවා මෙලව පේනවා. ධම්මික උපාසක මොකද කිව්වේ? පොඩ්ඩක් නවතින්න කියනවා. ඒ අර පිරිත් ටික අහලම යන්න. හාමුදුරුවෝ හිතුවේ හාමුදුරුවන්ට නවතින්න කිව්වා කියලා නැගිටලා ගියා. මේ තමයි ධර්මයේ ආශ්චර්යයේ මරණ මංචකයේදී සිහිපත් වෙන්න ඕනේ. අපි කරපු කුසල් ටික. භෞතිකය ගැන කොච්චර අදිමාන්නයෙන් හිටියත් මේ සියල්ල ජීවිතේ අනිත්‍යතාවය ගැන සහ නැතිවීම ගැන අය අමුතුවෙන් ගම්පොලට බණ කියන්න ඕනද? මේ සියල්ලගේ තියෙන తాවකාලික භාවය මේ වගේ තියෙන નિසරු භාවය ගැන මං කියන්න ඕනද? හෙට උදේ වැඩට යන්න කියලා රැයට බුදිය ගත්තා අපි. පහෝදා වැඩ කටයුතු ගැන සැලසුම් හදපු අපි. ඒක ගැන ඇත්තන්ට හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් කරන්න ඕනේ අද එයිමරු පින් කරගන්නේ. හිතුවේවත් නැති විදිහට ජීවිතයේ සමහරක් දේවල් වලට මුහුණ දෙන්න වෙනකොට අපි සූදානම් පිට ඉන්න ඕනේ. මං කියන්නේ දෙන සාදුකාරයත් හරි වැදගත් වෙන්න තුනේ.
බුද්ධා ලම්බන ප්‍රීතිය ඇති වෙලා හාමුදුරුවෝ වඩිනවා දැක්කහම එතකොට තෙරුවන් වැඩ ඉන්න භූමිය පන්සල දැක්කහම මේක හදවතට දැනෙන්න ඕනේ. අර දන්නව නේද? ඔය එක රෝමත් කොසල් රජුරුවන්ගේ එක ස්වාමියෙක් රෝමත් බිරිඳත් සමග ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහලා ගිහිල්ලා මේ පිළිවෙත් පුරනවා ගෙදර. මේ ස්වාමියා කල්පනා කරනවා පින්නතුනි ගෙදර ඉඳන් මේ කටයුත්ත කරන්න බෑ. ගිහිල්ලා පැවිදි වෙනවා. අස්වාමික බිරිඳ දැන් බිරිඳ තනි වුණානේ. හරි ලස්සනයි. කොසල් රජුරුව ගෙන්න ගන්නවා අන්තපුරේට. දවසක් කොසල් රජුරුව සුවඳ හමන නිල්මානෙල් මල් ටිකක් අරගෙන ගිහිල්ලා අන්තපුර බිසෝවරුන්ට එක එක දෙනවා. අර බිරිඳට මල් දෙකක් හම්බෙනවා. හරි සුවඳයි. මේ වගේ සුවඳ බලපු අර බිරිඳ එක පාරම අඬනවා. රජ්ජුරුව අහනවා ඇයි අඬන්නේ? මට මගේ ස්වාමියා මතක් වුණා. නිල් මහනෙල් මල් වලින් එන සුවඳමයි ස්වාමියා ගාවින් ආවේ. මේක රජ්ජුරුවන්ට පිළිගන්න බෑ. ආරාධනා කරා බුදුහාමුදුරුවන්ටත් එක්ක. ගිහි කාලේ ස්වාමියා දැන් පැවිදි වෙලා ඉන්නේ. ඒ හාමුදුරුවන්ටත් එක්ක මාලිගාවේ දානෙට ආරාධනා කරා. දන් වළඳලා අවසානයේ කොසල් රජුරුව කියනවා බුදුහාමුදුරුවන්ට අර අහවල් හාමුදුරුවන්ට භුක්තානුමෝදනාව කරන්න දෙන්න. ඒ කරලා ඔබ වහන්සේලා වඩින්න. දැන් කවුද ඉතුරු වෙච්ච හාමුදුරුව? අර බිරිඳගේ ස්වාමියා. කිව්වත් වාගේ මුළු මාලිගාවම පින්නතුනේ නිල්මානෙල් මල් සුවඳ හමනවා. ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මෙච්චර සුවඳක් විහිදුවන්න මොකද්ද හේතුව? වෙන මොකවත් නෙමෙයි. බුද්ධ රත්නය දැක්කහම ධර්ම රත්නය දැක්කහම සංඝ රත්නය දැක්කහම හදවත පතුලෙන්ම නැගුණු ශ්‍රද්ධාව මහ විශාල සාදුකාර විදිහට තමා පිට වෙලා තියෙන්නේ. අමුතුවෙන් පින්කමක් කරලා නෙමෙයි. දුටු දැක පමණින් ශ්‍රද්ධා මාත්‍රයෙන් උපන් සාදුකාර දීලා පැහැදිලිද ධර්ම රත්නය කෙරේ පැහැදුනහම පිහිටකට නම් තියෙන්නේ පින්නතුනි ධර්මයේ විතරයි. අස්වැසිල්ලකට මොකක්ද තියෙන්නේ අපිට? ධර්මයේ විතරයි. අපිව දරාගෙන ඉන්නේ කවුරු විසින්ද? ධර්මයේ විසින්. අපිවනේ සත්තු වාගේ ජීවත් වෙන්න ඉඩ නොදී අපිව පරිස්සම් කරන්නේ කවුද? ධර්මයේ විසින්. දුක වේදනාව කඳුල බඩගින්න කියන එක, මෛත්‍රිය කරුණාව කියන එක, පව පින කියන එක, සරුදේ නිසරුදේ කියන දේ මේ හැම එකක්ම අපිට පුරුදු කරේ කවුද? ධර්මය. මේක පව් මේක පින් කියලා අපි දැනගත්තේ කොහොමද? ධර්මයේ විසින්. දැන් බලන්න ඕනේ සංසාරේ කල්ප ගානකින් ලබාගත් ලැබිච්ච ඔය මනුෂ්‍ය ආත්ම භාවය පින්වත්නි කිලිටි වෙන විනාශ වෙන ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. ඔය ව්‍යසනේ වෙච්ච වෙලාවේ හොරා කාපු කට්ටියත් ඉන්න ඇතිනේ නේ. ඕන් ඒ කට්ටියත් අහගන්න ඕනේ.
සමහරට මේ පැත්තේ එහෙම නැතුව ඇති. මං කියන බොහෝ පැතිවල එහෙම හිටියා. මොකද hina වෙන්නේ? හිටියලු. ඔය මං ඉතින් මේක කියනවා ඉතින් දැන් හිටියා කියපු හින්දා. අපේ හාමුදුරුවනේ ඔය බොහෝ තැන්වල සහනාධාරද අපේ අම්මලා තාත්තලාත් එහෙම තමයි කට ගාවට වතුරාවත් අනේකට බඩු මල්ල හම්බෙනවට කැමති නැහැ. ඔය විවිධ ආධාර දෙනකොට දැන් කෝල් කරලා කියනවනේ හිතවතුන්ට මෙහෙම දෙනවා එන්න කියලා. දීලා කියනවා අරුන්ට කියන්න එපාලු මගේ කන් දෙකට හිට්ටමේ. අරුන්ට කියන්න කාට හරි කියන්න එපාලු පන්සලේ බඩු දෙනවා කියලා. කැමති නෑ. මෙහර හොරකම මරන්න අරගෙන යනකොටත් වදක බෙරේ හොරකම් කරන්න හැදුවා කියනවන්නේ. ඒ වාගේ මේ ණය ගාවට වතුර දාලා කැතකම නැති වෙන්නේ නෑනේ. අනේක ගැන හිතන්න ඕන කියන එක. ඒ නිසා ඔය මේවට ඉතින් හිත ගොඩක් බලපානවා. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය නිකං නිස්කාරණය කෙලෙසෙන්ඩ දෙන්නේ නැතුව රැකගණ්ඩ නම් වහගණ්ඩ ඕන දොරටු ටිකක් තියෙනවා. අපේ හිත, අපේ කය, අපේ වචනය පුදුම විදිහට හිත පරිස්සම් කරගන්න බලන්න. මං අර මෙව්ව කියනකොටත් දැන් ඔය හිත කී පොලකට විතර යනවද? මං අපූර්වට දැක්කා. දැන් මේ ආධාර හම්බෙන්නේ එව්ව විකුණලා අරක්කු බීපු මිනිස්සු හිටියා හාමුදුරුවනේ. සහතිකම් මේ කියන්නේ. මේ බිරිඳට දරුවට මෙලෝ සංසාරේ දෙයක් නැහැ. අර හම්බෙච්ච එකක් කාට හරි විකුණලා ගිහිල්ලා මන්ද කොහෙ උපදින්නද කියලා. ඒ අතරතුර හිටියා මහා බෝධිසත්වයෝ වාගේ මිනිස්සු. එනිසා හිතට එන දේවල් ගැන දැන්වත් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න. මොකක් හරි සිතුවිල්ලක් ඇති වුණාම මේ සිතුවිල්ල මට අකුසලයකට බලපානවද? මේ සිතුවිල්ල මට කුසලයකට බලපානවද කියන එක අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අර දන්නවන්නේ දර භාගිනීය සංඝරක්කිත හාමුදුරුවන්ට වෙච්ච වැඩේ. බිරිඳට ගහනවා කියලා ලොකු හාමුදුරුවන්ට වටාත්තෙන් ගහනවනේ. මං කියන්නේ මේ හිතේ හැටි. උන්න සංඝරක්කිත හාමුදුරු සිවුරක් හම්බෙනවා. ලොකු හාමුදුරුවන්ට දෙන්න යනකොට ලොකු හාමුදුරුවෝ කියනවා එපා මට සිවුරුත් තියෙනවා. උන්වහන්සේ ධානලාභී. ඔය දුරංගමං ඒක චරං ගාථාවේ නිදාන කතාවේ තියෙන්නේ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි හාරුන්ට ඔය වටාපත අරන් මට පොඩ්ඩක් පවන් ගහන්න. පවන් ගහන ගමන් දැන් පොඩි හාමුදුරුවන්ගේ හිතට හරි මදි ඇයි අර දෙන්න හදපු සිවුර ගන්න බෑ කිව්වනේ කල කිරලා දැන් සිවුරු අරින්න හදනවා. පවන් ගහන ගමන් කල්පනා කරනවා සිවුරු අරිනවා සිවුරු ඇරලා ගිහිල්ලා හරක් ගන්නවා එළුව ගන්නවා ඔන්න කසාතත් බඳිනවා. දැන් මේ පවන් ගහන ගමන් හිතන්න. කසාත බැඳලා දරුවෙකුත් හැදුවා. හදලා දැන් දරුවත් එක්ක කරත්ත එනවා ලොකු හාමුදුරුවෝ හම්බෙන්න බිරිඳත් එක්ක. එක එක විකාර පොඩි හාරොන්ට මැවිලා පේනවාද? එන ගමන් කල්පනා කරනවා දැන් මම කරත්තෙන් බහිනෝ බිරිඳත් දරුවත් එක්ක කරත්තෙන් බහිනවා බහිනකොටම බිරිඳගේ අතින් දරුවා වැටෙනවා.
දැන් කල්පනා කරනවා ගෑනිට මොකද කරන්න දෙනවා කෝටු පාරක් කියලා ගෑනිට ගහනවා ලොකු හාරොන්ට වටාත්තේ. එතකොට තමයි මං කියන්නේ හිතේ හැටි පින්නතුනේ. හිතේ ස්වභාවය අර ආපු සිතුවිල්ල මොකක්ද කියලා දැනගන්න විදිහක් නැහැ. ඔය සමහර දරුවෝ ඔය අම්මලා එහෙම කියන්නේ ඉතින් මේව හොඳ කොල්ලොන්ට උපදෙස් දෙන්න බෑනේ. අම්මා කෙනෙක් කියනවා පුතා කිව්වලු මම ඒ කියපු විදිහටම කියන්න තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැති වෙනවා කිව්වලු. ළමයි කියනවනේ අම්මලා කියන දේ ඉන්න ගියොත් එහෙම යාළුවෝ නැති වෙනවා කියලා. බලන්නකෝ ඇති වෙන සිතුවිලි. ඒ ඇති වෙන සිතුවිල්ල මොකක්ද කියලා මේක කුසලයක්ද අකුසලයක්ද කියන එක නම් තීරණය කරන්න වෙනවා. gedara කොහේ හිත කය වචනේ පරිස්සම් කරගන්න බැරි වුණත් ගෙදරදි පරිස්සම් කරගන්න. ඔය දැන්වත් ගෙවල් වල කුණුහරුප කියන එක නවත්තන්න. දැන්වත් ගෙවල් වල තාතෝ කියාගන්න එක නවත්තන්න. දැන්වත් ගෙවල් වල ඉදිරිවාදිකම් පරිමහන එක නවත්තන්න. දැන්වත් ගෙවල් වල වෛරක්කාරකම් පරිමහන එක නවත්තන්න. දැක්කද අර ඊයේ පෙරේදා පොඩි එකා වඩාගෙන ඉන්නකොට තාත්තට නිින්ද ගිහිල්ලා මං හිතන්නේ මාසයක්වත් නැද්ද කොහෙද ළමයාට වැටිලා මැරුණනේ. තාත්තගේ දෑතින් පොඩි එකා වැටුනේ. අහලවත් තියනවද? දැන් ඔය ඒක එහෙම තමයි පින්නතුනේ. උපදිනකොටම මැරෙනවනේ. ඔය විදිහට මැරෙනවා. සමහරු ආබාධිත වෙනවා. කොසුලගෙන් අවුවෙන් වැස්සෙන් ගින්දරෙන් විනාශ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවනේ නේ උත්තාන සම්පදා උත්සාහ සම්පත්තියෙන් හම්බ කරගත්ත දේවල් උන්වහන්සේ ආරක්ෂා කිරීම යටතේ කියන්නෙම මේ ගින්දර ජලයේ සොරු රජය පරිස්සම් කරගන්න ඕන කියලා. ඒ යෝග්‍ය සුදුසු තැන්වල පිහිටුවා ගන්න ඕන කියලා. මම අද ඔය උඩුපුස්සල්ලෑව ප්‍රදේශයේ ධර්ම දේශනාවකට වැඩි මේ ගම්පොළ පැත්තෙත් ඔය කඳු වලට ගිනි තියනවද සත්තු මරන්න නැහැ. මට කියන ඔය නාය ගියපු පැත්ත පෙන්නලා හාමුදුරුවනේ මාසයක් ඇතිලු ගිනි තියලා සත්තු මරන්න. ගිනි තිබ්බහම ගස් මැරෙනවා, පස් බුරුල් වෙනවා, ගල් බුරුල් වෙනවා. හාමුදුරුවනේ ඉතින් වැස්සහම හොදාගෙන එනවා. ඕක මහ දෙයක් නෙමෙයි කියලා. ජීවිතේ පුරුදු වෙන්න. මොන විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දීපු ජරාව, ව්‍යාධිය, මරණය මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. මොන අවදියෙන් මුහුණ දෙන්න වෙයිද දන්නේත් නැහැ. ඒ හින්දා අර කරන කලට පව් මිහිරිය මේසේ විඳින්න කලට දුක් ගිනිවේ දැඩිසේ. වචන එකකින්වත් පාපයක් කරගන්න නැතුව ඉන්න බලන්න. එක වචනෙන් මුළු සංසාරෙම දිග්ගැස්සෙන්න පුළුවන්. අර දැක්කන්නේද දැන් අර ගැරන්ඩියා මැරුණේ මොනා වෙලාද? මම කියන්නේ මොන ක්‍රමයෙන් මැරුණත් පින්නතුනේ. අර දන්නවනේ අර උගුලට අහුවෙච්ච මුව පැටියා. වැද්ද මරණ කොටත් බණට ධර්මයට කන හුරු වෙලා තිබිලා
ධර්ම රතිය දැනුණාම පින්නතුනි මැරෙනවා පේන්නේ නැහැ. එච්චරටම මම මේක තවත් ඔයත්තන්ට පැහැදිලි වෙන්න කියන්නම්. පින්නතුන් දන්නවද මරණ බය ඇති වෙනවා කියලා? මේක ඉතින් ඇති වෙන්න නම් ඉතින් මැරෙන්න ඕන පින්නතුනේ. කලින් බලන්න විදියක් නැහැ. චිත්තක්ෂණයක් ඇතුළත මිනිස්සුන්ට මරණ බය ඇති වෙනවා. ඒ ඇති වෙනකොට පේන්න ඕනේ. එතකොට තමයි අර එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ. ඔකටයි අමුතුවෙන් කාලයක් නැහැ. එහා පැත්ත පේනවත් මැරෙනවා, මෙහා පැත්ත පේනවා, සේරම එකයි. එහා පැත්ත පේනකොට එහා පැත්ත සතුටු හිතෙන පැත්තක් වෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. එහා පැත්ත ගින්දර ගොඩක් පෙවුනොත් මොකද වෙන්නේ? සැකයක්වත් ඇති වෙන්නේ නැද්ද තිරිසන් ලෝකයකවත් උපදී කියලා? ඔයත්තුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා නැද්ද කංකුණු වෙච්ච බල්ලෝ එහෙම වාහනයට ධර්මෙහි ඇස්සේ ලගින්න? එතකොට මොකද කරන්නේ? වතුර එකක් හරි ගහලා එලවන එකනේ කරන්නේ. දැක්කමවත් හිතිලා නැද්ද මටත් මෙහෙම වෙයිද කියලා? කවුද දන්නේ පින්නතුනේ? කොහේ උපදීද කියලා? ඒ අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ල තුල එහා පැත්ත ලස්සනයි නම් හරි පහසුවෙන් මේ පැත්ත අතාරින්න පුළුවන්. අර ධනංජානි සූත්‍ර දේශනාව තුලත් සරියුත් මහරහතන් වහන්සේ ගිහිල්ලා අහනවනේ ධනංජානිගෙන්. ධනංජානි දරුවෝ ලව්වලා සරියුත් හාමුදුරුවෝ ගෙන්න ගන්නවා ඉක්මනට. ගෙන්නගෙන ඉවර වෙලා ධනංජානි කියලා කියන්නේ ඒ කාලේ පොඩ්ඩක් ඔය ඒ කාලේ තිබ්බ රජයට පක්ෂපාතීව ඉඳලා අක්‍රමිකතා හරියට කරපු කෙනෙක්. ඔය විවිධ මංකොල්ල කෑම් මෙහෙම ඔය විවිධ වංචා කරලා තියෙනවා. දස අකුසල් වල නියැලිලා තියෙනවා. මේ හිටියද පාරවල් වලින් එහෙම හොරා කාපු මිනිස්සු. බලන්නකො දාලා තියෙන කොන්ක්‍රීට් එහෙම. යන්න බෑනේ අයියේ. ළමට ගම්පොළ එහෙම නැතුව ඇති. ඉන්නවද නැහැ? ඉන්නවලු. ඔය ධනංජානිත් එහෙමයි ඒ කාලේ. ඕන් ධනංජානිට වෙච්ච වැඩේ වෙන්නේ අහගන්න එනං බාල විදිහට දාලා තියෙනවා නම් ඔය ඉතින් මං කිව්වත් නොකිව්වත් වෙනවා. නමුත් මම මේ කලින් කියනවා. මට කියලා හරි දන්න ගල් භාගයක්වත් යනකොට වාහනේට පැත්තේ ඉඳලා ධනංජානි සරියුත් මහරහතන් වහන්සේට කියනවා ධනංජානිගේ යාළුවා හාමුදුරුවනේ මගේ හිස දෙපළු කරනවා වගේ මට වේදනයි. ඔළුව දෙපැත්තට ඉරනවා වගේ වේදනයිලු. හිතන්නකො පින්නතුනේ නියපොත්ත ඔළුවස්ස හැප්පුණාම තියෙන කැක්කුම. මෙව්ව මේ තනියම විඳින්න ඕනේ වහොඳේ. ඒක හොඳට මතක තියාගන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ කෙරුවට මෙව්වා අපිට කෙරිය හැකිද? අපිට උරන්න බෑ. උන්වහන්සේට කියනවා හාමුදුරුවනේ මගේ බඩපපුව පළලා අදිනවා වගේ වේදනයි. සරියුත් මහ රහතන් වහන්සේ බලනවා. ඔක්කොල්ලෝ ගසලවත් නගිනවත් දන්නේ නෑ. විහිළු නෙමෙයි. සරියුත් මහ රහතන් වහන්සේ බලනකොට පින්නතුනේ ධනංජානි මේ නරකේ උපදින්න යනවා.
ධනංජානිට මේ පේන්නේ නරකය. ඔය එක කිරියත්ත කෙනෙකුට පිරිත් කියන්න යනවා. හොඳට යමක් කමක් තියෙන කෙනෙක්. කියනවා ගිහිල්ලා පිරිත් කියනකොට මේ ජනෙල් වහපියව් කියලා කෑ ගැහුවා. ඇයි ඒ? ගින්දර සැරේනවලු. ජනෙල් වැහුවා. බෙරිහන් දෙනවා පින්නතුනි ඇඳ අල්ල ගන්න කියලා. හේතුව ඇඳ පෙරලෙන්න එනවලු. ඇඟ පිච්චෙනවලු. ඕන జగතෙක් ඕන තරාතිරමක හිටපු කෙනෙක් පින්නතුනි ජරාවටපත් වුනහම ව්‍යාධියටපත් වෙලා කායිකව ව්‍යාධියටපත් වුනහම නිතැතිම්ම මානසිකව ව්‍යාධියටපත් වෙනවා. ඔය අහලා තියෙනව නේද දැන් නම් පණ විතරයි කැවෙන්නේ පෙවෙන්නෙත් නැහැ කියලා. වෛද්‍යවරු කියනව නේද සේලයින් එකක්වත් දෙන්න බෑ දැන් නහරවල් වැඩ කරන්නේ නැහැ කියලා. ඒ වුණාට තිබහ බඩගින්න නැතුවද? දැන් මේවා මේ අපිට වෙන දේවල් නෙමෙයිද? තිබහ බඩගින්න තියෙනවා කියන්න පුළුවන්ද? වෙනතුනේ ධනංජානිට මේ වේදනා සියල්ලම ඇති වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා ධනංජානිගෙන්, ධනංජානි කොයි දැන් යාළුවෝ, කොයි දැන් මිත්‍රයෝ? ධනංජානි පස්පව් කෙරුවේ කවුරු හින්දාද? වචනයෙන් පවා පාපයක් වුණා නම් සිද්ධ වුණේ පැත්තොන්ගේ වචනයෙන් පාපයක් සිද්ධ වුණා නම් සිද්ධ වුණේ කවුරු හින්දාද? මොනවාද වචනයෙන් සිද්ධ වෙන අකුසල් තියෙන්නේ? ඔය පරුස වචන කියනවා, බොරු කියනවා. එතකොට මිනිස්සුන්ගේ ඔය සිත් රිදවීමට මූලික වෙන සෑම දෙයක්ම වචනයෙන් ඉස්සර වෙනවා. ඇත්තටම මිනිස්සු කේලම් කියලා කියන්නේ කාගේ වුවද? අපේ වුවද අනුන්ගේ වුවද? ඕක නවත්තන්න බැරිද? එහෙනම් අද ඉඳන් කේලම් කියන්න එපා. ඕන නවත්තන්න. ඔය කේලම් කියන එක නවත්තන්න බැරි නම් අනුන්ගේ දේවල් හොයන එක ටිකක් අඩු කරන්න ඕක. පුදුම රුදාවක් නේ තියෙන අනුන්ගේව දිහා බලන්න. දැන් ඔය බණ අහන ගමන් ඔය මැද්දේ බුදියාගෙන ඉන්න පොඩි එකේ බෙරිහන් දුන්නොත් මොකද වෙන්නේ? අර අම්මා දිහා රව රව බලනවනේ කොල්ල උස්සගෙන යනකම් නැද්ද? දැන් ඔය බණ අහනකොට කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනේ. මම දැකලා තියෙනවා අර සමහර කිරියත්තලාට එහෙම එකපාර ඕෆ් කරගන්න තේරෙන්නේ නැහනේ. අර කණ්ඩ වගේ බලනවා. මොකද අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? ඔව්ව නවත්තන්න. දැන් ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න 10 දෙනෙක් විතර හිට ගන්න ඕනේ. මොකද වෙන්නේ? මම මේ බණවල දැක්ක එකක් තමයි මරාගණී කියලා හිතන වෙලාවකට. ඇයි? ඔය හරි ඉක්මනට හිතවල තියෙන සමාධියට මොකද්ද වෙන්නේ? ඒක නැති වෙන කවුරු හින්දාද? කවුරුවත් හිට ගන්න අපිට කේන්ති යන්න නැද්ද? හිටගත්ත කට්ටියට ඒක තියෙයි. අපි කලබල වෙන්න හොඳ නැහැ. මේ ලෝකෙ සියල්ල දරා ගන්න පුරුදු වෙන්න වෙනවා වෙනතුනේ.
වෙන්වීම වෙනස් වීම කියන එක දරා ගන්න හුරු වෙන්න වෙනවා පුරුදු වෙන්න නැත්තම් මොකද වෙන්නේ? පුදුම විදිහට අකුසල් සිද්ධ වෙනවා. එනිසා ඔය වචනයේ ඉඳන් පරිස්සම් කරගන්න. අපේ ක්‍රියාවෙන් අකුසලයක් සිද්ධ වුණා නම් සිද්ධ වුණේ. හොරකම් කරන්නෙත් අනුන්ගේ දේවල්නේ. පව් පිරෙන්නේ කාටද? අපිටනේ. ඔයත් පොල් ගහලා තියනවද නැහැ? උයන්ඩ පිහින්ඩ නෙමෙයි මං කියන්නේ ඔය. ගහනවනේ දැඹරියන් නේ ඔය. මිනිස්සු දෙස් දෙවොල් තිබ්බත් දැන් අපි හිතමුකෝ සහනාධාර හොරකම් කරපු මිනිස්සු ඉන්නවනේ. කොහොමද දෙස් දෙවොල් තියන්නේ? ඔවුන්ගේ දරුවන්ටත් එක්ක බඩපලයව කියලා කියනෝ නේද? කියන්නේද? කියනවනේ උන්ට හරියන්න එපා කියලා කියනවනේ. ඕක තමයි නවත්ත ගන්න ඕනේ. කවුරුවත් හොරකම් කරන්නේ. කුලප්පු වෙන්නේ කවුද? අපි මොකටද පවුරුව ගන්න කොහෙවත් යන්නේ වට? ඕක ටිකක් පාලනය කරගන්න. සියල්ල නැති වුණාට පස්සේ දැන් ගෙවල් වල පීඩනය වැඩි ඇති. ඔය ඔළුවේ තියෙන සෑම පීඩනයක්ම පිට වෙන්නේ ගෙවල් වල මිනිස්සුන්ගේ. නමුත් සියල්ල නැති වුණත් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කාටද? අර ගෙදර තියෙන්න ඕනනේ. පොඩි වැඩක් තියෙන්නේ හොඳ. අම්මගේ තාත්තගේ ලෙන්ගතුකම ආදරය කවදාවත් නැති කරගන්න එපා. එතකොට මොක නැති වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන්. එකිනෙකාට ඒ බැඳීම තියෙනවනම් නැති වෙච්ච දුක හිස් වෙච්ච තැන පිරෙන්න දෙයක් තියෙන්න ඕනේ. වෙනද ආදරෙන් හිටියේ නැත්තම් අද මොකද කරන්න ඕනේ? සියල්ල තියෙන කාලේ දරුවෙක්වත් බිරිඳවත් වැළඳ ගන්න බැරි වෙච්ච අපි දැන් මොකද කරන්න ඕනේ? අර වැළඳ ගැනීමක්වත් තියෙන්න ඕනේ. සියල්ල තිබ්බ කාලේ වචනයෙන් හරි හිතක් රිද්දුවන දැන් මොකද වෙන්න ඕනේ? අර කණ්ඩ වගේ ඉඳලා හරියනවද? අර නැති වෙච්ච අඩුව පිරෙන්න නම් මොකද කරන්න ඕනේ? මං කියන්නේ මේ ගෙදර විතරක් නෙමෙයි අසල් වැසියාගේ ඉඳන් එහෙම වෙන්න ඕනේ. කනගාටුව ඇති වෙන්නේ පින්නතුනේ කොතන හරි හිස් බවක් තිබ්බොත් තමයි. මම යෝජනා කරන්නේ හිස්භාවයේ නැති වෙන්න ඕනේ. ඒ හින්දා හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. ඔය වෛරක්කාරකම, ද්වේෂය, ක්‍රෝධය, පලිගැනීම මිනිස්සු එළියට hina වෙලා ගෙට පුප්පනවනේ. එළියට බෝධිසත්වයෝ වාගේ ඉඳලා ගෙදරට තිරිසන්නු වගේ ඉන්නවා. ලෝකෙට හොඳයි, පන්සලට හොඳයි, සමාජයට හොඳයි. සමහර දරුවෝ පුතේ ගෙදරට විතරක් නරකයි. පීඩාවෙන් ඉන්න අම්මට තාත්තට සැනසීම තියෙන්නේ දරුවන්ගෙන් නම්. මම මේ කියන කටයුත්ත, මේ කියන වැඩේ දරුවෝ විසින් ටිකක් උමනාවෙන් දැන් යෙදෙන්න වෙනවා. දරුවන්ට පුළුවන් වෙන්න ඕන වෙනද බීපු සිගරට් එකේ ඉඳන් නවත්තලා අය මේ ගම්පොලත් ගන්න දෙයක් නැහැනේ. ගම්පොල මොනවාද නැති මද්ද්‍රව්‍ය? හැම එකක්ම තියෙනවනේ.
තිබ්බෝනම් හේදිලා යන්න ඇති. එනට ආය ගේනවන. මොනාද ගම්පොල නැත්තේ. දැන් මේ ගම්පොල පිරිසිදු වෙන්න ඕන. මත්ද්‍රව්‍ය එක්ක ගම්පොල වලට නැගිටින්න බෑ. සමහර කොල්ලොම් ගම් වතුර ගියාද කියලාවත් ගානක් නැහැනේ. කිසි බරපතලක් තේරෙන්නේ නැහැනේ. ඇඳගෙන හිටපු එක විතරයි ඩෙන්ටිටි කාඩ් එකේ ඉඳන් යට වෙලා. නැගිටින්න ඕන කියලා ගානක් නැහැ. මුන්ට ඕන මොකක් හරි එකක් ගහගන්න. ගම්පොලට මම යෝජනා කරනවා. අපේ තරුණ මහත්තුරු පුතේ මේකට එක්කහුව වෙන්න. අපේ තාත්තලා එක්කහුව වෙන්න. ව්‍යාපාරිකයෝ එක්කහුව වෙන්න. තිබ්බට වඩා ගම්පොල හොඳට නැගිටින්න ඕනේ. හිටියට වඩා හොඳට දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන්න නම් සල්ලි තියෙන්න ඕනේ. සල්ලි තියෙන්න නම් තියෙන සල්ලි ඉතුරු වෙන්න ඕනේ. ඉතුරු වෙන්න නම් අනවශ්‍ය වියදම් නැති වෙන්න ඕනේ. මේ සියල්ල තේරුම් ගන්න හොඳ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන ප්‍රජාවක් බිහි වෙන්න ඕනේ. එහෙම බිහි වෙන්න නම් ඔය ගංජාවලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ වලක් මේකේ ගංජා විකුණන එක නවත්තන්න ඕනේ. ඉස්කෝලේ යන ළමයින්ට මත්පැති ටික විකුණන එක නවත්තන්න ඕනේ. මේ ව්‍යාපාරිකයෝ ත්‍රිරෝධරත සංගම් පුද්ගලික බස් සංගම් අපේ පොලිසිය පන්තියන දරුවෝ තරුණයෝ මේ නගරේ ඉන්න කට්ටිය දන්නේ නැද්ද කවුද විකුණන්නේ කියලා? මේ ඉස්කෝලේ යන කොල්ලොන්ට ගුලි විකුණනවානේ. පොඩි දරුවෝ පව්. අපි සේරම එක්කහුව වෙලා ගම්පොල නවත්තමු. මම මේ විකුණන මහත්තුරුන්ට කියන්නේ ඔක නවත්තලා දාන්න. මෙච්ච විනාශෙන් ගොඩ එන්න ඕනේ. මේවා නවත්තපුවාම මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ටිකක් හරි අඩු වෙනවා. සියල්ල නැති වෙච්ච පීඩනය දරා ගන්න පුළුවන්. ඉන්න එකම කොල්ලා අයිස් ගහලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ඉහිලිය හැකිද? උහුලන්න බෑ. ඉස්කෝල බෑග් පොත්පත් සියල්ල යට වුණා දරාගත්ත හැකි. ඉස්කෝලේ යන තමන්ගේ දරුවා ගුලි කනවා කියලා දැනගත්තාම අර මදන මොදක නේද ඒවට කියන්නේ. තමන්ගේ දරුවා පෙතිබොනවා මත් වෙන්න කියලා දැනගත්තාම ඕව දරා ගන්න මොන අම්මට තාත්තටද පුළුවන්. සියල්ල හේදිච්ච අපි නැගිටින්න හදන වෙලාවේ මුළු ගම් පොළටම කරන යෝජනාව පිං සිද්ධ වෙයි. එකදු මත්ද්‍රව්‍යයක්වත් ගම්පොළ විකුණන්න එපා. පුතේ අම්මටයි තාත්තටයි හයියක් වෙන්න. අම්මගේ අම්මලාට තාත්තලාට නැගිටිනවා කියන එක මහ දෙයක් නෙමෙයි. මේ ව්‍යාපාර කරපු උදවිය නැති වෙච්ච උදවිය බහුතරයක් බින්දුවෙන් පටන් ගත්ත කට්ටියනේ. සියල්ල තනිවම ගොඩනගා ගත්ත කට්ටිය ජීවිතේ ඕන තරම් දුක් ගැහැට විඳපු උදවිය. දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා. දරුවෝ සැනසීමක් තියෙන්න ඕන දෙමව්පියොන්ට. පුතේ ඔය රෑ 12ට එකට ගෙදර එන එක දැන් නවත්තන්න. වේලාසන ගෙදර එන්න. අම්මා තාත්තා කල්පනා කරනවා වෙන්න පුළුවන්. හූල්ලනවා වෙන්න පුළුවන්. බොහොම පුංචි කාලයේදී යාළුවොත් එක්ක රස්තියාදු ගහන වෙලාවේ මේක මේ අපේ තාත්තලා දැනගන්න ඕන හොඳේ. සියල්ල නැති වෙච්ච වෙලාවේ තැන් තැන් වල ගිහිල්ලා බිබී ඉන්නවට වඩා හොඳයි. අර බිරිඳ දරුවෝ එක්ක බත් ටික කන්න තියෙන වෙලාවේ ඒ වෙලාවේ ගෙදර ඉන්න.
යන්න එහෙම නැහැ කොහෙවත් දාලා. පින්නතුනේ ඔය ටික gedara තියනවා නම් මොනා නැති වුණත් මොකද? අපේ ගෙවල් වලින් සැනසීම අපිට තියනවද? මං අවසාන මෙහෙම තිබ්බට පැයක් ඉවර වෙලා තියෙන්නේ හොඳ. මම යෝජනා කරනවා දරුවෝ හින්දා දෙමව්පියෝ සැනසෙමු කියන වචනයක් ගානේ පුතේ අම්මගේ තාත්තගේ හිත හැදෙන්න කතා කරන්න. දුක කනගාටුව දැනෙන්න දෙන්න එපා. දෙමව්පියොත් එහෙමයි. පීඩණයට උඩ එන්න දෙන්න එපා. ආදරයට විතරක් උඩ එන්න දෙන්න. අර අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතය ගැන දැන් ශෝක කරන්න කාලයක් නැහැ. අතීතේ හිරකාරව වෙන්න කාලයක් නැහැ. අනාගතය ගැන ලොකුවට හීනමවන්න වෙලාවකුත් නැහැ. ඔය දෙක තුලම වෙන්නේ අතරමං වෙන එක. යථාර්ථයේ තියෙන වර්තමානයේ තුල මේ මොහොත තුල මේ මොහොත තුල හරි හොඳට ඉන්න බලන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සෝවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් අපේ අම්මලා තාත්තලා සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ගම්පොළ මං ආශිර්වාද කරනවා මං ප්‍රාර්ථනා කරනවා අපේ තරුණ මහත්තුරුන්ගෙන් දුවලගෙන් පුතාලගෙන් ඉල්ලන්න ඔය වචනයෙන්වත් පුතේ දෙමව්පියොන්ගේ හිත රිද්දන්න එපා. අපේ තරුණ මහත්තුරුන්ට බැරිද ඔය තාත්තගේ රෙද්ද පෙරෙද්ද ඉඳන් හොදලා දෙන්න? මුළු රටක් ලෝකයක් ධර්මයේ ආනුභාවයෙන් වැජබෙන කාලය පින්නතුනේ ඊයේ රඹුක්කන ධර්ම දේශනාව 1,30,000ක් විතර හිටියා බණ අහන්න. මුස්ලිම් පල්ලියේ අනුග්‍රහය ලැබිලා මෞලවිවරු බණ අහන්න ඇවිල්ලා මං කියන්නේ මේ දීප්තියෙන් අපිත් බැබලෙමු. ලංකා දීපේ පුරාම බුදුගුණ ඇහෙන්න ඕනේ. ලංකා දීපේ පුලාම සාදුකාර දෙන්න ඕනේ. ධර්මයේ ගුණ ඇහෙන්න ඕනේ. මේ යන ගමනට අපි එක්කහුව වෙන්න සීල සම්පන්න වෙන්න ඕනේ. එනිසා දෙමව්පියොන්ට බලන සලකන තෝ කියලාවත් අම්මට තාත්තට කියන්න එපා. ගම්පොළ දරුවෝ හැදෙමු. බොන සිගරට් එකේ ඉඳන් ටික කාලයකට අපි නවත්තමු. අපේ තාත්තලා ටිකක් පිළිවෙලක් වෙමු. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න මම පිට කරන සෑම වචනකින්ම gedara සැනසීම තියෙන්න ඕනේ. එසේ වචනය සංවරකාර කරගන්න මේ පින්වතුන්ට වාග්ය ලැබේවා සාදු කියලා පතන්න. අපේ ක්‍රියාවත් එහෙමයි. ඇනුම් පදයක්වත් කියන්න එපා ගෙවල් වල. ඇනුම් පදයක්වත් කියන්න එපා. ඕන තරම් භෞතික දේවල් නැති වුණාට මේ පින්නතුන්ට මානසික ශක්තිය තියෙනවා. මානසික ශක්තියට දරුවෝ දෙමව්පියොන්ට දෙමව්පියෝ දරුවන්ට හයියක් වෙමු. මේ කාලය තමයි අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුන ගන්න තියෙන යුගය. බල්ලට පූසට ඉඳන් ආදරය කරුණාව දක්වන්න හුරු වෙමු. සේරම පන්සල් ලෙමු.
සේරම ගෙවල් වල බුදුන් වදිමු. පින්නතුනේ ගෙවල් ගානේ ඇහෙන්න ඕනේ. එතකොට මේ ආත්මය හරි සුවපත් වෙනවා. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය අපේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා පතන්න. අපේ සමිත හාමුදුරුවෝ උන්වහන්සේ ද්‍රව්‍යමය වශයෙන් ඕන තරම් උදව් උපකාර කරන්න ඇති. උන්වහන්සේ බැලුවා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයත් හදන්න ඕනේ. මේ පින්කමට වඩිනකොට ගම්පොළ යට වෙච්ච විත්තියක්වත් හැගෙනවද නැහැ. පින්නතුනේ හරි අපූර්වට හොඳ බණක් කියෙව්වා. මිනිස්සුන්ගේ දුක නැති කරන්න, පවපින අඳුනගන්න, ඉන්න ඕන හැටි දැනගන්න, සියල්ල නැති වුණාට මනසින් නැගී හිටින්න පුරුදු වෙන්න. කලකිරෙන්න එපා වෙන්න. හේතු 1000ක් තියෙන්න පුළුවන්. තිබ්බට වඩා හොඳට නැගිටින්න එක හේතුවක් හදාගන්න. කවදාවත් මනසින් නම් වැටෙන්න එපා. පුළුවන් කියන එක ධර්මයේ කර්මයේ විශ්වාස කරගෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින් රකින්න පින්නතුනි. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය අපේ සමිත හාමුදුරුවන්ට, පණ්ඩිත හාමුදුරුවන්ට ලැබුණා. කියපු බණ පදයක් ගානේ සමිත හාමුදුරුවන්ට පිං සිද්ධ වේවා සාදු කියලා පදන්න. ඒ වගේම අපේ නාවල පිටිය කවීශ්වර වේළුවනාරාමයේ අපේ ලොකු හාමුදුරුවෝ. මම මේ සේරම දැනගත්තේ මේ ගම්පොළටත් ආවේ අපේ අටභාගේ සද්දාලංකාර හාමුදුරුවෝ හින්දා. උන්වහන්සේ තමයි මගේ මිත්‍රයා, උන්වහන්සේ තමයි මේ සියල්ල සම්බන්ධීකරණය. මේ කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයේ එකමුතුවෙන් තමයි මේ ආශ්චර්යමත් පින්කම සිද්ධ වුණේ. පින්නතුනේ මේ උපද්‍රවයෙන් මිය පරලෝකීය සියලු දෙනාට සසරේ කවදාවත් අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර කෙලවර නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් දෙමු. රෝග පීඩාවට පත් වුණු උදවියට යහපතක් සිද්ධ වේවා. සියල්ල නැති වුණු පින්වත් මගේ අම්මලාට තාත්තලාට ජීවිතේ නැගිටින්න සදාකල් මං කියන බණ පදයක් ගානේ දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් තිබ්බටත් හිටියටත් වඩා හොඳට ජීවිත සමෘද්ධිමත් වේවා සාදු කියලා පතමු. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට දූ දරුවන්ට පින් අයිති වේවා. ඒ වගේම ඔය ජීවිතේ නැගිටින්න ගුරු හරුකම් දීපු සියලු දෙනාටත් පින් අයිති වේවා. රට ජාතිය ආගම බේරපු රැකපු රණවිරුවන්ට පින් අයිති වේවා. අපේ ගෞරවනීය මහා සංඝරත්නයට පින් සිද්ධ වේවා. එක්කහුවෙන්න චක්කින්දාරාමයට හැම මාසෙම බෝධි පූජා කරන්න, තෙරුවන් පමණක් විශ්වාස කරන්න. එච්චරයි. මහා සංඝරත්නයට දීර්ඝායු භාවය ලැබේවා. මං හදුබදු මගේ අම්මට තාත්තට මගේ ගුරුවරුන්ට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයන්ට පින් අයිති වේවා.
මගේ මියගිය අයියට පින් සිද්ධ වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. මෙම උතුම් ධර්ම දේශනාව මෙපමණ වේලාවක් ඉතාමත්ම වටිනා ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදුන අපගේ කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය හාමුදුරන් වහන්සේට අපගේ පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒත් එක්කම මේ කටයුත්ත සංවිධානය කිරීමේදී දායකත්වය දක්වන ලද හැම දෙනාටම පරිස්කාර පූජාව සඳහා මේ අවස්ථාවට එක්කාසු වන හැටියට මා සිහිපත් කරමින් පරිස්කාර පූජාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ ධර්මානුශාසනාව ඊ타ත්ම වටිනා ලෙස මේ මොහොත දක්වා සිද්ධ කරන්නට යෙදුන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජාව සඳහා එක්කාසු වන හැටියට පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිද්ධ කරන්නට යෙදුන ගාමිණී නන්දසිරි මහත්මයා, ශ්‍රයානි සිල්වා මහත්මිය, ඊශ්‍රායලයේ සිටින සෙන්රත් විජේවර්ධන මහත්මයා කරඬුවක් පූජා කරනවා. එතුමාට ඒ වගේම මාගේ මෑණියන් වහන්සේට, මාගේ පියාණන් වහන්සේට පරිස්කාර පූජාව සඳහා එක්කාසු වන හැටියට මතක් කරනවා. ඒ වගේම ජන්මදිනය සිහිපත් කරමින් මේ පින්කම සිදු කිරීමේ විශේෂ අරමුණක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කිරීමේදී ජන්මදිනය සිහිපත් කරනවා EMS මදුභාෂිනී ඒකනායක ඒ දියණියට, ඒ මෙනවියට ආශිර්වාද සෙත් සාන්ති ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම DMR ලාලනී මහත්මිය, චම්පා අමරතුංග මහත්මිය, සුරංජේ කරුණාරත්න මහත්මිය, රසිකා ජයවර්ධන මහත්මිය, සමරසිංහ ඔටෝ පාර්ට්ස් අධිපතිතුමා, නාමල් සඳරුවන් මහත්මයාගේ පුතණුවන්ගේ ජන්මදිනය අද දවසට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ පූජාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමරසිංහ ඔටෝ පාර්ට්ස් අධිපතිතුමන්ට ආරාධනා කරනවා. බණ්ඩාර බැනිකේ මහත්මියට, සුජාතා පෙතිආගොඩ මහත්මියට, රේණුකා අබේවර්ධන සෙනුළු සිතුමිණිය දිනට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන හැටියට කොත්මලේ පුඤ්ඤා මෙහෙණින් වහන්සේටත් අපි මේ මොහොතේදී පරිස්කාර පූජාව සඳහා එක්කාසු වන හැටියට මතක් කරනවා. ඒ වගේම මල්ලිකා ශ්‍රියාරත්න මහත්මියට, සුගන්ධිකා වික්‍රමනායක මහත්මියට පරිස්කාර පූජාවන් සඳහා එක්කාසු වන හැටියට මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම සංවිධානය කිරීමේදී ගම්පල නගරාධිපතිතුමා විශේෂ සහයෝගයක් දැක්වුවා. එතුමාට පරිස්කාර පූජාව සඳහා එක්කාසු වන හැටියට, ඒ වගේම උඩ පළාත ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා විශේෂ දායකත්වයක් දැක්වුවා. ඒ වෙනුවෙන් පරිස්කාර පූජාව සඳහා එක්කාසු වන හැටියට, ඒ වගේම විශේෂයෙන්ම දාස සමූහ ව්‍යාපාරය වෙනුවෙන් පරිස්කාර පූජාව සඳහා එක්කාසු වන හැටියට අපි මේ මොහොතේදී සිහිපත් කරනවා, ආරාධනා කරනවා. අනිකුත් මේ නම් සඳහන් කරපු සියලු පින්නතුන් පමණක් වේදිකාවට පැමිණිලා පරිස්කාර පූජාවන් සිද්ධ කරන්න. අනිකුත් පින්නතුන් අපේ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ වෙලා ඒ පිරිකර පූජාවන් සිද්ධ කරන්න. ඒ හැම දිනාටම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී.
අද දවසේදී මේ පින්කම සංවිධානය කිරීමේදී විශේෂයෙන්ම EMS මදුභාෂිනී ඒකනායක වෙනවිය ජන්මදිනය සිහිපත් කරමින් පරිස්කාර පූජාවන් සිද්ධ කරනවා. එතුමියටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු වෙනුවෙන් එතුමියගේ සහභාගීත්වය වෙනුවෙන්. ඒ වගේම අද දවසේදී KAC ප්‍රමෝද්‍යා රේණුකා අබේවර්ධන නිෂාද ඒකනායක EM චන්දිමා මණිකේ කන්තලේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ED පෙරේරා ඒ වගේම AG සෝමලතා RM විජිත බණ්ඩාර ඒ වගේම එක දරුවෙක් සකස් කරගෙන තිබුණා ගෞරවනීය හාමුදුරන් වහන්සේට ඡායාරූපයක් පූජා කරන්න. ඒ පුතණුවන්ටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේදී ඒ සඳහා සම්බන්ධ වීම වෙනුවෙන්. ඒ වගේම අද වසර 4ක් ගත වෙනවා අපේ ශානක පෙරේරා මහත්මයාගේ මෑණියන් වහන්සේ මිය ගිහින් එතුමියටත් මේ මොහොතේදී පින් අනුමෝදන් කරන්නට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ කටයුතු වෙනුවෙන් පරිස්කාර පූජාවන් සිද්ධ කරනවා. විජිත බණ්ඩාර, මනෝහර ජයසුන්දර, ටීචී රංජනී, කේ චන්ද්‍රානි සිල්වා, නිල්මිනී හේමමාලි, නිමේෂිකා ලක්ෂානි කියන අය ඒ හැම දෙනාමත් අපි මේ මොහොතේදී සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කරනවා. ආන් අර මෙයා ගන්න. මේ ඔය පුතයි ඔය සුගන්ධිකා ඔය මේ අක්කා ඒ පුතාගේ අම්මා ඒ වගේම මේ මොහොත දක්වා සංවිධාන කටයුතු සිද්ධ කරන්නට යෙදුන අපේ දායක සභාවේ පින්වත් හැම දෙනාටම සියලුම සමිති සමාගම් වලට අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනා කරනවා මේ කටයුතු සාර්ථක කරගන්නට ලබා දීපු සහයෝගය වෙනුවෙන්. නාමල් සඳරුවන් මහත්මයා සහ චමෝද්‍යානිකා මහත්මිය අද දින උපන්දිනය සමරන අශාල් දිලංශ ප්‍රනාන්දු පුතණුවන්ට නිදුක් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරිය සහ පවුලේ අයටත් ලයනල් ගුණතිලක හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔතන පිරිකර ඔතන